සියලුම දෙනා ආදරයෙන් පිළිගන්නවා හේමන්ත ඩිජිටල් YouTube channel එකට. මම මීට මාස දෙකකට විතර කලින් වීඩියෝ එකක් දැම්මා. සෝෂල් මීඩියා පෝස්ට් එකක් ඩිසයින් කරලා කොහොමද රුපියල් 800ක වගේ මුදලක් විනාඩි 30ක් ඇතුළත හොයන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් අය බලලා තිබුණා. ඒ වගේම තමයි ගොඩක් අය අහලා තිබුණා. කොහොමද මේ පෝස්ට් ඩිසයින් කරන්නේ? ඒ වගේම තමයි මොන වගේ software එකකින්ද මේක කරන්න කියලා. ඉතින් මම මේ පෝස්ට් එක ඩිසයින් කරේ Adobe Photoshop වලින්. මම මේ වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්න හදන්නේ Adobe Photoshop භාවිතා කරලා කොහොමද ඒ වගේ පෝස්ට් එකක් ඩිසයින් කරන්න කියලා මුලක ඉඳලා. මම මේ වීඩියෝ එකේදී Photoshop ගැන කියලා දෙන්න නෙවෙයි හදන්නේ. පෝස්ට් එකක් ඩිසයින් කරගන්න විදිය A to Z කොහොමද කරන්න කියන එක තමයි මේකෙදි කරලා පෙන්නන්න හදන්නේ. ඉතින් ගොඩක් අය ඩිසයින් එකක් කරනකොට එක එක ස්ටයිල්ස් වලට ඩිසයින් කරනවා ඇති. ඉතින් මේක මම ඩිසයින් කරන විදිය මේක වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි හොඳ ක්‍රියේටිවිටි එකක් තියෙන ක්‍රියේටිව් වැඩ කරන්න පුළුවන් අය ඇති. මටත් වඩා මේවා හොඳට ඩිසයින් කරන්න පුළුවන්. ඉතින් මේ Photoshop කියන්නේ ටූල් එකක් විතරයි. අපිට මේ වැඩේම Photoshop, Illustrator, CorelDRAW, Affinity මේ ඕන එකක් භාවිතා කරලා කරන්න පුළුවන්. Photoshop කියන්නේ ටූල් එකක්. ඔයාලගේ ක්‍රියේටිවිටි එක තමයි මේ වැඩේට වැදගත් වෙන්නේ. අපි මුලින්ම බලමු කොහොමද මේකට අපි canvas එකක් ගන්න කියලා. ඒ කියන්නේ දැන් මම social media එහෙමත් නැත්නම් Facebook, Instagram වගේ දෙයකට හරියන විදිහට තමයි මෙන්න මේ post එක design කරන්නේ. මට ඕනි ad campaign එකකට post එකක් design කරගන්න. මේ post එක මම design කරන්නේ මට කලින් ආපු වැඩක තිබුණු විස්තරම අරගෙන මම මුලින්ම කරන්නේ Photoshop open කරගෙන ඉන්නවා. දැන් මේ මම Photoshop open කරගෙන ඉන්නේ. ඒ වගේම තමයි මම මුලින්ම canvas එකක් ගන්නවා. මේ new file වලට ගිහිල්ලා මට පුළුවන් canvas එකක් ගන්න. අපි හිස් පිටුවකට canvas එකක් කියලා තමයි කියන්නේ මේ Photoshop වලදී. ඉතින් මේ canvas එක මම මෙතනින් pixels වලට දාගන්නවා. ඔයත් අනිවාර්යයෙන්ම pixels වලට දාගන්න. ඒ වගේම තමයි මේක මම 1080යි 1080 විදිහට තමයි sizes එක දෙන්නේ. width එකයි height එකයි 1080යි 1080ට දෙනවා. ඊට පස්සේ මෙතන resolution එක 300ට දෙන්නේ මම. අපිට ඊට වඩා අඩුවෙන් දෙන්නත් පුළුවන් මේ resolution එක. ඒ කියන්නේ print කරන්න වගේ හදන design එකක් නම් අපිට මෙතන resolution එක 72ක් එහෙමත් නැත්නම් 100ක් වගේ එහෙම දෙන්න පුළුවන්. මම මෙතන මේ design එක pixels වලින් තියෙන නිසා 300ක් විතර දෙනවා. width එකයි height එකයි මෙන්න මේ ගාන දුන්නා. ඊට පස්සේ resolution එක 300, color mode එක අනිවාර්යයෙන්ම RGB. ඒ වගේම තමයි මෙන්න මේ ටික මේ විදිහටම තියන්න. background එක white. ඊට පස්සේ මෙන්න මේ ටික මේ විදිහටම තියන්න. මම මේ 1080 දුන්නේ තනි 4S විදිහට. ඔයාලා දැකලා ඇති Facebook එකේ Instagram එකේ වගේ post එහෙම තනි 4S විදිහට තියෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි මම මේ 1080යි 1080 දීලා තියෙන්නේ. ඊට පස්සේ මම මෙතනින් create කියන button එක ක්ලික් කරලා මෙන්න මෙහෙම canvas එක ගන්නවා. ඉතින් මේ බලන්න මේ canvas එක සුදු පාට background එකකින් මෙන්න මෙහෙ වගේ තමයි මේ හිස් පිටුව එන්නේ. ඒ වගේම තමයි මම කලින්ම folder එකක මගේ design එකට අවශ්‍ය assets ටික තියාගෙන ඉන්නවා. ඒ කියන්නේ මම images ටිකක් ඒ වගේම තමයි logo එක ඒ ටික මම මෙතන තියාගෙන ඉන්නවා. දැන් මම images ගත්තාම මට ඕන වෙන images මම මේ freepik කියන website එකෙන් free download කරලා තියාගෙන ඉන්නේ. මේකෙන් මට අවශ්‍ය වෙන කොටස් ටික මම ගන්න තමයි හිතාගෙන ඉන්නේ. දැන් මේ flag එක එහෙම මම freepik කියන website එකෙන් තමයි ගත්තේ. මේ බලන්න මේකේ මෙන්න මේ image එක මම cut කරලා ගන්න හිතාගෙන ඉන්නේ. මේ බලන්න මේකේ quality එක මම මේ ඔක්කොම ටික ගත්තේ freepik එකකින්. මෙන්න මේ වෙබ්සයිට් එකෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ ඩිසයින්ස් වලට අවශ්‍ය වෙන ඕනම දෙයක් ඩවුන්ලෝඩ් කරලා ගන්න. එක එක එලිමන්ට්ස් තියෙනවා. ඒ වගේම තමයි ෆොටෝස් තියෙනවා. ඔයාලා වීඩියෝ එඩිට් කරනවා නම් ඒවට අවශ්‍ය වීඩියෝ ෆුටේජස් තියෙනවා. ගොඩක් දේවල් තියෙනවා මේකේ. ෆ්‍රී version එකක් වගේම ප්‍රීමියම් version එකක් දෙකක් තියෙනවා. ඔයාලට ෆ්‍රී වලට limitations තියෙනවා. ඒ කියන්නේ සමහරක් දේවල් ඔයාලට ෆ්‍රී ගන්න බෑ. සමහරක් ඒවා ඔයාලට ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි දවසකට ෆ්‍රී ගන්න එකේ ඉමේජස් 5ක් 3ක් 10ක් වගේ අතර තමයි ගන්න පුළුවන්. මට මතක විදිහට 5ක් වගේ. ඉතින් ඔයාලට මෙන්න මෙතන මේ මෙන්න මේ කහපාට crown එකක් තියෙන ඒවා ඔයාලට ගන්න බෑ. ඒවා අපිට ගන්න පුළුවන් ප්‍රීමියම් plan එකේදී. අපි මේ free plan එකක් තමයි use කරන්නේ. මමත් මේ designs වලට ගොඩක්ම free plan එක use කරේ. මමත් ප්‍රීමියම් එකක් ගත්තේ නෑ. ඔයාලට අවශ්‍යයි නම් ගන්න පුළුවන්. මේකේ ගොඩක් දේවල් තියෙනවා. මේ බලන්න දැන් මේ වගේ ගත්තාම ඔයාලගේ designs වලට අවශ්‍ය ඕනම දෙයක් දැන් මේ වගේ මේවා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේකත් මතක තියාගන්න. මේ designs වලට හොඳම website එකක් තමයි ඔයාලට ඕන images සහ එක එක elements assets ගන්න මෙන්න මේ වගේ freepik මෙන්න මේ site එක. හරි මම ඒ ටික දැන් ඩවුන්ලෝඩ් කරගෙන ඉවරයි. මම ඩවුන්ලෝඩ් කරගෙන මගේම ෆෝල්ඩර් එකකට හදලා දාගෙන මෙන්න මේ විදිහට වෙනම කැටගරයිස් කරලා තියාගෙන ඉන්නවා. එතකොට මට පහසුයි ඕන වෙලාවකට මේ ගන්න පුළුවන්. ඊට පස්සේ මම දැන් ඩිසයින් එක කරන්න පටන් ගන්නවා. මේ ඩිසයින් කරන ස්ටයිල් එක එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. දැන් මම කරන්නේ මට හිතෙන විදිහකට. ඒක එක එක්කෙනා කරන ක්‍රමේ එක එක වෙන්න පුළුවන්. ඉතින් මේක තමයි මගේ විදිය. මම මුලින්ම කරන්නේ
මෙතෙන්ට වෙනම මෙන්න මේ ලේයර් පැලට් එක මේ තියෙන්නේ. මේකට ගිහිල්ලා මේ යට තියෙනවා new layer එකක් ගන්න පුළුවන් මෙන්න මේ වගේ. එතකොට අපි කරන දේවල් මෙන්න මේ layer එකේ තමයි තියෙන්නේ දැන්. මම ඒක ඉදිරියට කියලා දෙන්නම්. අපි Photoshop ගැන වැඩියෙන් කතා කරන්න ඕන නම් අපි තව tutorials වලින් මේ වගේ කතා කරමු. දැන් දැනට මම කියලා දෙන්නම් මේ වැඩේ කරන්න අදාළ වෙන tools ගැන. ඊට පස්සේ මම මෙතනින් මෙන්න මේ rectangle marquee tool කියන එක ගන්නවා. අරගෙන මෙතන color එකත් මම මෙන්න මෙතන click කරලා dark blue වගේ select කරගන්නවා. ඊට පස්සේ මට පුළුවන් මෙන්න මෙහෙම කොටුවක් වගේ ගන්න. ඊට පස්සේ alt එකත් එක්ක backspace click කරලා මට පුළුවන් අර color එක මෙන්න මේ layer එකට දාගන්න. දැන් බලන්න මේ eyeball එකෙන් මේක on off කරපුවාම අර මේ අලුත් layer එකට තමයි ඒක වැටලා තියෙන්නේ. මට ඒක delete කරගන්න ඕන නම් මට මේක එකවරම delete කරගන්න පුළුවන්. delete key එක press කරලා undo කරන්න පුළුවන් control z එකෙන් මෙන්න මෙහෙම අරන් මම කරන්නේ දැන් මෙන්න මේ bounding box එක අයින් කරන්න control d එක click කරනවා. මෙහෙම පිටත click කරත් කමක් නැහැ. මේ බලන්න. හරි. දැන් මම මෙන්න මේ footer එකේ නැත්නම් bottom එකේ කොටුව අරන් ඉවරයි. මම මේකේ මෙන්න මේ වගේ type කරගන්නවා. මම type කරගන්න දේවල් මට කලින් design එකකට ආපු දේවල් මම ඒක නැවත type කරගන්නවා. ඒ වගේම තමයි මම සිංහල type කරනකොට භාවිතා කරනවා මෙන්න මේ keyrep කියන පොඩි software එක. මෙන්න මේ application එකෙන් අපිට සිංහල type කරන්න පුළුවන්. හල් කිරීම මෙහෙම ලේසියෙන්ම කරන්න පුළුවන්. මේක download කරගන්න පුළුවන්. keyrep කියලා ඔයාලා හොයලා බලන්න. Google එකේ මේ software එක තියෙනවා. පොඩි software එකක්. ඊට පස්සේ මම මෙතන text tool එක අරගෙන මේක enable කරන්න ඕනි. enable කරලා text tool එක අරගෙන මෙතනින් type කරනවා සිංහලෙන්. මෙන්න මේ සිංහල font එකෙන් එකක් select කරගන්නවා මෙතනින්. select කරගෙන මම type කරනවා මෙන්න මේ විදියට. ඒ පේන්නේ නැත්තේ මෙන්න මෙතන color එක white වෙන්න ඕනි. white වුණා නම් හරි. ඔයාලට සිංහල type කරන්න පුළුවන් නම් මේක විශේෂ වාසියක් වෙනවා. නැත්නම් ඔයාලට type කරන්න ලොකු වෙලාවක් යනවා. ඉතින් සිංහල font type කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි මේ වගේ designs කරනකොට. අපිට පුළුවන් මෙහෙම control A press කරලා මෙන්න මේ වගේ සම්පූර්ණ ඔක්කොම ටික අඩු කරන්න font එකේ size එක මෙන්න මෙහෙම තව අඩු කරන්න පුළුවන් අවශ්‍යයි නම්. ගොඩක් පේන්නේ නැති වෙන අඩු කරන්නත් එපා. හරි මේ බලන්න දැන් මට සිංහල ටිකක් type කරගන්න පුළුවන් නිසා මට මේක ඉක්මනට type කරගන්න පුළුවන් වුණා. ඔයාලා සිංහල දැන් මේ වගේ post design කරනවා නම් සිංහල type කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ මම මේකේ font size එක තව ටිකක් අඩු කරගත්තා. ඒ වගේම තමයි මට font එක වෙන font එකකට මම දාලා බලනවා. මම මේ වගේ font එකකින් දීලා මේකේ paragraph වලට ගිහිල්ලා මෙන්න මෙහෙම center දෙනවා. එතකොට font එක center වෙනවා. දැන් මේක එක එක්කෙනාට එක එක විදිහට ඩිසයින් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මට වඩා හොඳට සමහරක් අයට මේකේ ඩිසයින් එක කරන්න පුළුවන් වෙයි. ඉතින් එක එක්කෙනාගේ තියෙන ක්‍රියේටිවිටි මයින්ඩ් එකත් එක්ක ඒක වෙනස් වෙනවා. ඉතින් ඔයාලගේ ක්‍රියේටිවිටි එක හදාගන්න ඒ කලර්ස් ගැන ඉගෙන ගන්න. එතකොට ඔයාලටත් පුළුවන් ලස්සන ඩිසයින්ස් කරන්න. දැන් මම එක එක දේවල් බලලා කලර්ස් බලලා එක එක මේවා කරලා තමයි මමත් චුට්ටක් විතර මේ ඩිසයින් කරන මයින්ඩ් එක හදාගත්තේ. තව එක දෙයක් මට කියන්න අමතකුණා. දැන් මට තව මෙහෙම විශේෂ දෙයක් කරන්න පුළුවන්. දැන් අපිට දැන් මෙහෙම type කරනකොට මෙන්න මේ අයිනකට වගේ type කරන්න බෑ. එතකොට කිසි පිළිවෙලකුත් නැහැ. ලස්සනකුත් නැහැ අපි කරන ආර්ට් එකේ. ඒ නිසා අපිට පුළුවන් මෙන්න මෙහෙම guide ටිකක් add කරගන්න. මෙන්න මේ view එකට ගිහිල්ලා guides වලට ගිහිල්ලා new guide layout කියලා තියෙන්නේ. මෙන්න මේකට ගිහිල්ලා අපිට guides ටිකක් මෙන්න මේ වගේ add කරගන්න පුළුවන්. මේක මම දෙනවා 60කට විතර. ඒ කියන්නේ pixels 60කට විතර මෙන්න මේ හතර පැත්තෙම දීලා මෙන්න මේ යට මාජින් කියන එක
මාජින් එකක් ඇඩ් කරගන්නවා. ඇඩ් කරගෙන මේ මාජින් එක අපිට ආයෙත් view එකටම ගිහිල්ලා මෙන්න මෙහෙම guide වලටම ගිහිල්ලා මෙන්න මේ log guides දෙන්න පුළුවන්. දීලා මෙන්න මේක ඇතුලේ තමයි දැන් අපි text ටික තියන්නේ. ඒ කියන්නේ අපි අපේ design එකට අදාළ text මෙන්න මේ ඇතුලෙන් තමයි දාන්නේ. අපි ඒවා පිටට එන්න දෙන්නේ නැහැ. අපේ art එක ටිකක් විතර මෙන්න මේව පිටට ගියාට කමක් නැහැ. මේ හතර පැත්තෙන්ම මෙන්න මේ කොටු ඒ නැත්තම් මෙන්න මේ guides ඇතුලේ තමයි අපි අපේ text ටික දාලා design එක කරන්නේ. ඉතින් ඒකත් විශේෂ දෙයක්. ඔයාලා design එක කරන්න කලින් මෙන්න මේ වගේ guides ටිකක් add කරගෙන ඉන්න. print කරන කොටත් ඒක ඔයාලට හොඳයි. සාමාන්‍ය design එකක් කරන කොටත් මේ guides ටිකක් add කරන එක හොඳයි. ඊට පස්සේ මම මෙතනින් file ගිහිල්ලා open ගිහිල්ලා මගේ අර folder එක ගන්නවා. අරගෙන ඒකේ images වලට ගිහිල්ලා image එක මෙන්න මේ image එක cut කරගන්නවා. දැන් මේක cut කරන්න විශේෂ ක්‍රමයක් තියෙනවා Photoshop අලුත් versions වල. මම මේකින් කරන්නේ දැන් මම ඉස්සර නම් කරේ pen tool එක අරගෙන මේක වටේට ඇඳලා cut කරගන්න එක. දැන් මම මේකින් කරන්නේ මෙන්න මෙතන selections tool වල object selection කියලා tool එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා මෙන්න මෙහෙම මේ object එක select කරගන්නවා. දැන් බලන්න කොච්චර පහසුයිද කියලා. ඔයාලට design එකක් කරන්න ගිහපම මේ බලන්න. දැන් මේ object එක නිකම්ම select වුණා. ඊට පස්සේ මම මෙතන control J ගහලා මේක copy එකක් අරගෙන ඒ කොපි එක අරන් ගිහලා දාගන්නවා අපේ ඩිසයින් කරන canvas එකට. ඒ දාගෙන මේක right click කරලා convert to smart object දෙනවා. මෙහෙම දෙන්නේ අපි මේක resize කරනකොට ලොකු පොඩි කරනකොට අපේ picture එකේ quality අඩු වැඩි වෙන්නේ නැති වෙන්න. ඒවා අපි හිමීට කතා කරමු ඇයි මෙහෙම කරන්න කියන ඒවා. දැනට මේ artwork එක ගැන විතරක් අපි බලමු. හරි මෙහෙම දැනට මම ඒකත් මේ පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ මම ආයෙම කරන්නේ තව මෙන්න මේ වගේ layer එකක් අරගෙන ආයෙම box එකක් ගන්න. ඒකට මම color එක මෙන්න මෙතනින් කලින්ම select කරගන්නවා red color එක. ටිකක් තද රතු පාටක් මෙන්න මේ වගේ select කරලා මම තව මෙන්න මේ marquee tool එකට ගිහිල්ලා තව box එකක් මෙන්න මේ වගේ හදා ගන්නවා. මේ මට හිතෙන දේවල් තමයි මම කරන්නේ. එක එක්කෙනාට එක එක විදියට මේක හිතෙන්න පුළුවන්. ඊට පස්සේ මම මේක alt එකත් එක්ක backspace ගහලා ඒකත් red කර ගන්නවා. ඊට පස්සේ control D ගහලා මෙන්න මේ කඩේරි ටික අයින් කරන්න පුළුවන් මෙන්න මේ වගේ control D එකෙන්. ඊට පස්සේ අපි තව චුට්ටක් මේක උඩට කරනවා. හරි. දැන් මම මේකත් lock කරගන්නවා. මේක lock කරගත්තාම අපිට මේක උඩ මොකුත් type කරාට මේක එහෙම වෙන්නේ නැහැ. නැත්නම් අපිට සමහරට මේක මෙහෙම වෙන්න ඉඩ තියෙනවා. මෙතනින් මෙන්න මේ lock button එක click කරලා මේක lock කරගන්නවා. පස්සේ අපිට එහෙට මෙහෙට adjustment කරන්න පුළුවන් unlock කරලා අවශ්‍යයි නම්. ඊට පස්සේ මම මෙතන දානවා ආයෙම type කරගන්නවා. මේකේ font size එකත් අඩු කරගන්නවා. color එකත් වෙනස් කරගන්නවා. white color. මෙන්න මේ විදිහට ඒක දාගන්නවා. අපි දැනට මේ ටික ටයිප් කරගෙන යමු. පස්සේ අපිට අවශ්‍ය දේවල් වෙනස් කරගෙන හදාගමු. ඒ වගේම මම නැවත වතාවක් ඕපන් ගිහලා ෆයිල් වල මෙන්න මේ ලෝගෝ එකක් දාගන්නවා. ඒ ලෝගෝ එකේ පොඩි එරර් එකක් එනවා. අපි ඒක හදාගමු. මේවා නම් පොඩි දේවල් මේ errors නම් ඔයාලට සමහරට එන්නේ නැති වෙයි. මේක මගේ මොකක් හරි මේ software එකේ තියෙන මොනවා හරි issue එකක් නිසා එන එකක්. මම මේක paint වලින් ගිහලා මේක වෙනම save කරගන්නවා. එතකොට මේක හරියයි. ඒවා පොඩි දේවල්. හරි. ඊට පස්සේ මම desktop එකේ save කරගත්ත file එක මෙන්න මෙහෙම open කරගන්නවා. මේ තියෙන්නේ දැන් හරි. ඊට පස්සේ මේකත් මම මෙන්න මෙහෙම marquee tool එකෙන් cut කරලා අරන් ගිහිල්ලා මෙන්න මෙහෙම මේ ආර්ට්වර්ක් එක ඇතුළට දාගන්නවා. දැන් බලන්න මම මේ හැම දෙයක්ම ඔයාලට එකින් එක කියලා දෙන්නේ නැහැ. මට ඕනේ මේ ආර්ට්වර්ක් එක කරන විදිහ පෙන්වන්න. පොඩි අදහසක් ගන්න ඔයාලට. මේ ටූල්ස් ටික ඔයාලට හිමීට ඉගෙන ගන්න පුළුවන්. මෙන්න මෙහෙම මම මේක රීසයිස් කරනවා. ඊට පස්සේ රීසයිස් කරලා මෙන්න මෙතෙන්ට මේ වගේ දාගන්නවා. ඊට පස්සේ මං කරන්නේ මෙන්න මේක සිලෙක්ට් කරලා මෙතන මේ FX කියන්නේ ඒ කියන්නේ effect කියන එක තමයි මේ. ඒකට ගිහිල්ලා මෙන්න මේ drop shadow එකක් දා ගන්නවා. ඒ drop shadow එක මම මෙතනින් opacity එක චුට්ටක් විතර අඩු කරලා
මෙන්න මෙම පේන නොපෙන්න ගානට වගේ මෙන්න මේ වගේ දෙනවා. ලොකු දෙයක් කරන්නෙත් නෑ. ඔන්න ඔය වගේ මම තියනවා. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ මෙතන මට ටිකක් ස්පේස් වැඩි වගේ හිතෙනවා. මම මේ ටික මෙන්න මෙහෙම සිලෙක්ට් කරලා මෙන්න මේ ෆොන්ට්ස් වලට ගිහිල්ලා මේකෙන් ටිකක් අඩු කරගන්නවා. මේක ඔයාලට කැමති විදිහට කරන්න පුළුවන්. මම කරන විදිය තමයි මේක. මෙන්න මේ වගේ ටිකක් අඩු කරගන්නවා. නිකන් මට අතර හිඩස වැඩි වගේ හිතුණා. ඒ වගේම තමයි මට මේක චුට්ටක් ඉටැලික් ටයිප් එකට ගන්න ඕනේ. එතන මම කන්ට්‍රෝල් එක ක්ලික් කරගෙන මවුස් එකෙන් මෙන්න මෙහෙම කරලා පොඩි ඉටැලික් ඇලවිච්ච ගතියක් ගන්නවා. මෙන්න මේ වගේ. මට තවත් මේක ස්පේස් එක වැඩි කියලා හිතෙනවා. මේක මම 6කට විතර දෙන්නම්. හරි. දැන් මට ඒ ගාන හරි වගේ. දැන් මම කරන්නේ ඉන්ස්ට්‍රක්ටර්ගේ නේම් එක ටයිප් කරන එක කලර් එක අරගෙන ඊට පස්සේ ෆොන්ට් එක ටිකක් සයිස් කරගෙන දැන් මේ ටීචර් කවුද කියන්න මන් දන්නේ නැහැ. මං ඉතින් මෙන්න මේ විදියට මේකෙත් අකුරු ටිකක් විතර ලං කර ගන්නවා. අපි දෙමු 15ක් විතර. මේකෙත් 15ක් විතර දෙමු. ඊට පස්සේ මේ දෙක සිලෙක්ට් කරලා මට පුළුවන් මෙන්න මෙතනින් සෙන්ටර් කරගන්න. සෙන්ටර් කරලා තව ටිකක් මේ දෙක ලං කරගන්න. එක එක ආර්ට් වර්ක් වලට එක එක විදිය මේවා වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක නියමයක් නෑ මෙන්න මේ විදිහටම කරන්න ඕනි කියලා. මෙහෙම කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම කරන්නේ තව මේකට පොඩිවට උඩින් ටයිප් කරගන්නවා මෙන්න මෙහෙම. මේකත් මම ගොඩක් පොඩි කරගන්නවා. ඊට පස්සේ මේකේ ෆොන්ට් එකත් මම වෙනස් ෆොන්ට් එකක් දාගන්නවා. ඊට පස්සේ මෙතනින් උඩින් දාගන්නවා මෙන්න මේ වගේ. ඊට පස්සේ ඒකත් මම සෙන්ටර් කරගන්නවා. ඔක්කොම ටික අරන් මෙන්න මෙහෙම සෙන්ටර් කරගත්තා. හරි. ඒ ටිකත් ඉවරයි. ඊට පස්සේ දැන් මට කරගන්න තියෙන්නේ මෙන්න මෙහෙම අරගෙන ටිකක් මැදට වෙන්න මෙන්න මේකත් තව චූට්ටක් පොඩි කරලා මෙතන පොඩි කැලෙන්ඩර් එකක් දාගන්නවා. අපි ඒකට බොක්ස් එකක් ගමු. මෙන්න මෙතනින් ගිහිල්ලා බොක්ස් එක අරගෙන මෙන්න මෙහෙම මේකේ බෝඩ් එක රේඩියස් කරලා මෙතනින් අපි මේකට කලර් එකක් දෙමු. මම මේක දෙන්නම් yellow වගේ. yellow කලර් එක දීලා එතනින් ආයෙත් ටයිප් කරගන්නවා. black වලින් මම ටිකක් එකට bold font එකක් දෙන්නම්. අපි මේක ටිකක් ලං කරමු මෙන්න මේ වගේ. ආයෙ මම ටයිප් කරගන්නවා මෙතන සිංහලෙන් ඊට පස්සේ මේ ඔක්කොම ටික සෙන්ටර් කරගන්නවා.
මොන හරි වට වැරදුනොත් එහෙම control z ගහලා ඒක undo කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම තව box එකක් ගන්නවා. මේකට මේ shapes වලින් තමයි ඉතින් ගොඩක් අපි වැඩ කරන්නේ. ඔයාලගේ creative mind එකත් එක්ක ඔයාලට මේවට අවශ්‍ය විදිහට එක එක දේවල් අරගෙන ඔයාලට ඕන ඩිසයින් එක කරගන්න පුළුවන්. ඔයාලා කැමති කලර්ස් තියෙනවා නම් ඒවා දීලා ඔයාලට ඕන විදිහට මේක හදාගන්න. ඕනට පාට කරන්නත් එපා. එතකොටත් ආර්ට් වර්ක් එක ටිකක් කැත වෙන්න බලනවනේ. ඒ නිසා මේවට හරියන විදිහට කලර් මැච් කරලා මේ ටික කරගන්න පුළුවන්. මේ වගේ ටයිප් කරගෙන අපි ඒකට වෙන ෆොන්ට් එකක් දාගමු. ෆොන්ට්ස් වර්ග ඕන තරම් තියෙනවා. ඔයාලට සිංහල ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඉන්ටර්නෙට් එකේ සිංහල ෆොන්ට්ස් කියලා සර්ච් කරන්න. ඕන තරම් තියෙනවා ඔයාලට. මම මේ ගොඩාක් සරල ඩිසයින් එකක් කරන්නේ. මේක ලොකු වැඩ නෑ මොකුත්. කෙනෙක්ට මේක දැක්කහම බලන්න හිතෙන්නත් ඕනි. වගේම තමයි ඩිසයින් එක සරල වෙන්නත් ඕනි. සමහර තැන් වලට ටිකක් බෝල්ඩ් ෆොන්ට් එකක් දාන්න වෙයි. සමහර තැන් වලට ලයිට් ෆොන්ට් දාන්න වෙයි. ඒවා බලලා ඔයාලට කැමති විදිහට දාගන්න. කියවන්න පුළුවන් අකුරු වලින් ඩිසයින් කරන්න. කෙනෙක් බලපු ගමන් ඉක්මනට එයාට මේකේ තියෙන්නේ මොකක්ද කියලා කියවන්න හිතෙන්න හරි මේක පිළිවෙලක් වෙන්න ඕනි. මම මේක දාන්නම්. දාලා මෙතන මේකේ කලර් එක ටිකක් වෙනස් කරන්න. උඩ රතු තියෙන ඉඳලා අපි එතෙන්ට වෙන කලර් එකක් දාන එක හොඳයි කියලා හිතුණා මට. මේකේ ෆොන්ට් එක අපි ටිකක් වෙනස් කරමු. ටිකක් අද ෆොන්ට් එකක් දෙමු බලන්න. ඒකත් නෙමෙයි. ඉතින් ආර්ට් වර්ක් එකක් කරනකොට ඔය වගේ තමයි ටිකක් බලන්න ඕනි. හරියන්නේ නැති දේවල් තිබ්බොත් ඉතින් ඒ ටික අයින් කරලා පිළිවෙලට ඩිසයින් එක කරගන්න ඕනි. ඒක හොඳයි කියලා හිතෙනවා. ඒක දෙමු. ඒකේ ෆොන්ට් සයිස් එක ටිකක් අඩු කරමු. මේ කලර් එක චුට්ටක් වෙනස් කරන්න බලමු. හරි දැනට මේ කලර් එක අපි තියමු. මේ කලර් එක තියලා අපි බලමු අවසානයේ වෙනස් කරගන්න ඕන. අපිට පුළුවන් මෙන්න මේ ඩාර්ක් බ්ලූ කලර් එක ඕනි නම් වෙනස් කරගන්න. මෙන්න මෙහෙම කන්ට්‍රෝල් එකත් එක්ක ක්ලික් කරලා ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් බ්ලැක් වගේ දීලා ඕල්ට් එකත් එක්ක බෑක් ස්පේස් ක්ලික් කරලා දාගන්න. හරි අපි දැනට ඒක දෙමු. මේ විදිහට තියමු. පස්සේ අවුන වුණොත් මේක වෙනස් කරගන්න පුළුවන්. මේ ටික තව ටිකක් උඩට ගමු. මෙන්න මේ වගේ. හරි දැන් අපි ගොඩක් දුරට ඩිසයින් එක කරගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ ඉතුරු ටික කරගන්න. දැන් මේක මම ෆ්ලැග් එකක් ගත්තා. ඔයාලා දකින්න ඇති එක මට ඕනි ෆ්ලැග් එකත් මේකට ඇඩ් කරගන්න. මෙන්න මේක මම මේකේ සුදු පාට ටික මෙන්න මේම අයින් කරගන්නවා මේ ඉරේසර් ටූල් එකෙන්. මෙන්න මේ මැජික් ඉරේසර් ටූල් එකෙන් ක්ලික් කරපුවම ඔක්කොම ටික අයින් වෙනවා. කලර්ස් තියෙන ටික විතරක් තියෙනවා. මේ බලන්න මම ඒකත් අරන් ගිහලා මෙන්න මේ කැන්වස් එකට දාලා ඒකත් ස්මාර්ට් ඔබ්ජෙක්ට් එකක් විදිහට කන්වර්ට් කරගෙන මේකේ සයිස් එක පොඩි කරගන්නවා. හරි පොඩි කරගෙන මේක මම දානවා මෙයාගෙන් පිටිපස්සට. ඒ කියන්නේ
කන්ට්‍රෝල් එකත් එක්ක එන්ටර් කරලා කන්ට්‍රෝල් එකත් එක්ක මෙන්න මෙහෙම බ්‍රැකට්ස් වලින් තමයි යටටම ගන්නෙ. කන්ට්‍රෝල් එක ක්ලික් කරගෙන බ්‍රැකට්ස් තියෙන්නේ. ඒවත් එක්ක යටටම ගන්න මෙන්න මෙහෙම දාගන්නවා. දාගෙන ඊට පස්සේ දැන් එතනත් ගොඩක් දුරට හරි. ඊට පස්සේ මම කරන්නේ තව යටටම ගිහිල්ලා මෙන්න මේ බෑග්ග්‍රවුන්ඩ් එක ක්ලික් කරලා ඊට උඩින් ගන්නවා තව ලේයර් එකක්. ඒ ලේයර් එක අරගෙන මෙතෙන්ට මෙන්න මේ කහ පාට දානවා. දාලා බ්‍රෂ් එක ගමු. අපි බ්‍රෂ් එකෙන් දාමු මේ කලර් එක. මෙන්න මෙහෙම කරමු. එහෙම දාමු. බ්‍රෂ් එකෙන් දාන්නේ හොඳයි. shift එක ක්ලික් කරගෙන ඔහොම ඉරක් ඇඳ ගන්නවා. එතකොට එකපාරක් බ්‍රෂ් එකෙන් මෙන්න මේ වගේ ඇඳුනා. ඒ ඇති. මට දෙනවා ඒ පාට ඇති කියලා. ඊට පස්සේ මම කරන්නේ මෙතනින් සර්කල් එකක් මේ ඉලිප්ස් ටූල් එක අරගෙන රවුමක් ඇඳ ගන්නවා. මෙන්න මේ වගේ කන්ට්‍රෝල් එකත් එක්ක. මම මේ පොඩි ඩිසයින් එකක් කරන්නේ. මීට වඩා හොඳ ඩිසයින් කරන්න පුළුවන් වෙයි ඔයාලට. මම නිකන් දැනට මේ පෙන්නන්න තමයි මේ වගේ පොඩි ඩිසයින් එකක් කරන්නේ. ඊට පස්සේ මෙන්න මෙතනින් effects තියෙන මේ තියෙන effect කියන එකට ගිහිල්ලා එතනින් වලට පුළුවන් මේකට gradient overlay එකක් දෙන්න. gradient overlay එකක් මෙන්න මේ වගේ පාට දෙකකින් දෙන්න පුළුවන්. ඔයාලට පුළුවන් මෙන්න මෙහෙම කැමති දැන් හිතමු red කියලා. red එකයි මේක ඕනනම් අපිට මෙතන reverse කරගන්නත් පුළුවන් මේ තියෙන්නේ. මෙන්න මේ වගේ. නැත්නම් මට colors change කරගන්නත් පුළුවන්. අපිට green දෙමු. මෙන්න මේ වගේ green එකයි තව ඕනනම් dark green වගේ එකක් දෙන්නත් පුළුවන්. අපි මෙහෙම දෙමු. දීලා මේක ඇතුලෙන් අපිට පුළුවන් තව circle එකක් ඇඳ ගන්න මෙන්න මේ වගේ. ඊට පස්සේ අපිට ඒකේ පුළුවන් gradient එකට ගිහිල්ලා මෙන්න මෙතනින් මීට වඩා වෙනස් කලර් එකක් දෙන්න. අපි හිතමු මෙහෙම කියලා. ඒක හරි ඒක එකම මේක ඇතුලේ ඇඳුනේ. අපි මේක වෙනම ලේයර් එකකට ගමු. අරන් ආයෙම ඇඳ ගමු. මෙන්න මේ වගේ වෙනම ලේයර් එකකට ගත්තා. මේක ඇඳ ගත්තා. කලින් අර අපි එක මේකේ තමයි ඇඳුනේ. ඒකයි ඒ දෙකම එකවර කලර් චේන්ජ් උනේ. මෙන්න මෙහෙම ගමු. අරගෙන අපි මේකට gradient එකක් දෙමු. මෙන්න මේ වගේ. එහෙම හොඳයිනේ. හරි ඒක දීලා මේක රිවර්ස් කරගමු එතනින්. අපි මෙහෙම දෙමු දැනට. මට හිතුණා මෙහෙම හොඳයි කියලා. මේ ටික ඔක්කොම මෙහෙම සිලෙක්ට් කරලා අපිට ලොක් කරගන්න පුළුවන්. මේක මට තව ටිකක් ලොක් කරගන්න පුළුවන්. මෙන්න මෙහෙම ලොකු කරගන්න. මෙන්න මේ වගේ. ඊට පස්සේ මට පුළුවන් මෙතනින් ටයිප් කරන්න මේක ඉංග්‍රීසි වලින් ටයිප් කරගමු. මෙන්න මෙහෙම රීසයිස් කරගත්තා. ඊට පස්සේ එන්ටර් කරගෙන අර ඕල්ට් එකත් එක්ක පුළුවන් ඒකෙම කොපියක් ගන්න. අරගෙන මේක මෙන්න මෙහෙම හදා ගන්න පුළුවන්. ඔයා මේ එකතු කරන එලිමන්ට්ස් වලින් ඊට පස්සේ එක එක ෆොන්ට්ස් වර්ග වලින් තමයි මේකේ
පෙනුම වෙනස් කරගන්න. ඒ කියන්නේ අර ආර්ට් එකේ ලස්සන හදාගන්නේ. ඒවා එකතු කරන විදිහත් එක්ක. මම ගොඩාක් ෆොන්ට් වලට ස්ට්‍රෝක් දෙන්නේ නැහැ. ස්ට්‍රෝක් නැතුවම ඩිසයින් කරගන්න පුළුවන් නම් හොඳයි. බැරිම වුණොත් ඒ කියන්නේ ස්ට්‍රෝක් දෙන්න වුණොත් තමයි ස්ට්‍රෝක් ටික දෙන්න ඕනේ. නැත්තම් ස්ට්‍රෝක් නොදීම හදාගන්න පුළුවන් නම් හරි මේක උඩ රයිට් ක්ලික් කරලා කොපි කරලා අපිට පුළුවන් මේකේ තිබ්බ ස්ටයිල් එක මෙන්න මේක සිලෙක්ට් කරලා මේකටත් පේස්ට් කරන්න. මම මේ කියලා දෙනේ ඔයාලට එකින් එක කියලා දෙන්නේ නැහැ. මම ඩිසයින් එක විතරයි කරන්නේ. ඔයාලට එකින් එක කියලා දෙන්න ඕන නම් අපි පස්සේ ඒකටත් වීඩියෝ එකක් කරමු. දැනට බලා ගන්න මේ ආර්ට් එකක් මම හදන්නේ කොහොමද කියලා මුලින් ඉඳන්. මේ ටික සිලෙක්ට් කරා සෙන්ටර් දුන්නා. තව චුට්ටක් පොඩි කරමු. අපි මේක වචන දෙකකට දාමු. හැටන් ප්‍රදේශයට කියන එක දාලා ඒක ෆොන්ට්ස් වලට ගිහිල්ලා කන්ට්‍රෝල් එකත් එක්ක චුට්ටක් විතර ඇල කරමු. අපි මේකේ ෆොන්ට් එක චුට්ටක් බලමු වෙන ෆොන්ට් එකකට වෙනස් කරන්න පුළුවන්ද කියලා. අපි මේක දෙමු. අපි මේකට ට්‍රෝපි එකක් ඇඩ් කරගමු. මම ඒවත් සේව් කරගෙන තියාගත්තා. මෙන්න මෙතනින් අරගෙන මම මෙන්න මේ වගේ ට්‍රෝපි එකක් ගන්නවා. ඒක අරගෙන මෙන්න මෙතනින් මැජික් ඉරේසර් ටූල් එකේ මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරගෙන මෙන්න මේ කොටසක් විතරක් නැත්තම් මෙන්න මේ කෑල්ල විතරක් අරගෙන ඒකත් අරන් යනවා අපේ ආර්ට්වර්ක් එක ඇතුළට දාන්න. මේ පොඩි පොඩි කෑලි එකතු කරගන්න එකෙන් වෙන්නේ ටිකක් ලස්සන වෙන එක මේ වැඩේ. මේක අපිට යට චුට්ටක් මකා ගන්න වෙනවා. මෙන්න මේ හරියේ තව බොක්ස් එකක් අරගෙන මෙන්න මෙහෙම ඒක අපි රෙඩ් කලර් වගේ දාලා බලමු. රෙඩ් කලර් එකත් හොඳයි. ඊට පස්සේ මෙතනින් ටයිප් කරගමු. මේකේ බෝඩර් එක අපි ටිකක් කර්ව් කරගමු. මෙන්න මේ වගේ. ඊට පස්සේ මේ ටික ඔක්කොම අපි සෙන්ටර් කරගමු. හරි. මේක මම කලර් එක ටිකක් වෙනස් කරනවා. මෙන්න මේ වගේ කලර් එකකට. මේකෙත් කලර් එක මම වෙනස් කරනවා.
ඒ කාලයකටම. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ සෙට් එකම අරගෙන ටිකක් සෙන්ටර් කරගන්නවා සෙට් එකම. දෙපැත්තටම සමබර වෙන්න. දැන් බලන්න දෙපැත්තටම සමබරයි. ඊට පස්සේ මම මේ පික්චර් එක චුට්ටක් කලර් එක ටිකක් වැඩි කරගන්නවා. ඒ කියන්නේ මට ටිකක් කන්ට්‍රාස්ට් එකේම වැඩි කරගත්තා නම් හොඳයි වගේ හිතුණා. ඊට පස්සේ වයිබ්‍රන්ස් ගතිය නැත්තම් දිලිසෙන ගතිය ටිකක් විතර වැඩි කරගන්නවා. දැන් මේ බලන්න මේ තමයි මගේ ආර්ට්වර්ක් එක. දැන් මේක තමයි මම සල්ලි වලට දෙන්නේ. ඒ කියන්නේ සල්ලි වලට මෙන්න මේ වගේ ආර්ට්වර්ක් එකක් තමයි මම කරන්නේ. කවුරු හරි මගෙන් වැඩක් කරගන්න આવුත් ඉතින් බලන්න. දැන් මේක ඔයාලට මේක කී මේක කරන්න මට වෙලා ගියට මේ වැඩේ පොඩි වෙලාවක් ඇතුළත කරන්න පුළුවන්. ඉතින් දවසට මේ වගේ ආර්ට්වර්ක් දෙක තුනක් අපිට හදාගන්න පුළුවන් නම් ඉතින් මම කලින් කිව්වා වගේම අපිට හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන්. දැන් බලන්න මේ ආර්ට්වර්ක් එක සම්පූර්ණයෙන්ම හරි. ඊට පස්සේ තව මට කරන්න පුළුවන්. ඒ කියන්නේ මම කරන වැඩක් තියෙනවා. අපිට තව චුට්ටක් මේක ඉතින් බලලා ඕනනම් හදා ගන්න පුළුවන් මෙහෙම මේ. හරි දැන් පේනවනේ. දැන් මම කරන තව වැඩක් තියෙනවා. ඒ තමයි දැන් මම මේකේ view ගිහිල්ලා guides ටික hide කරගන්න නැත්නම් clear කරන්න. මෙන්න දැන් ආර්ට්වර්ක් එක තියෙනවා. හරිද? මේකේ දැන් මට පුළුවන් මෙන්න මේ උඩින් සිලෙක්ට් කරලා උඩම එක control එකයි shift එකයි alt එකයි එක E එක press කරලා මෙන්න මේ වගේ සම්පූර්ණ මේකේ image එකක් මෙන්න මෙහෙම ගන්නවා. අරගෙන ඒක මම යට එතකොට අපේ අර කොටස් ටික වෙනමක් තියෙනවා. ඒක මම කරන්නේ filter වලට ගිහිල්ලා camera raw filter එකට ගිහිල්ලා overall image එකම exposure එක එහෙම චුට්ටක් වෙනස් කරගන්නවා. exposure එක නම් ප්‍රශ්නයක් නැහැ. contrast එක ඊට පස්සේ vibrance එක මෙන්න මෙහෙම ටිකක් විතර වෙනස් කරගන්නවා. එතකොට පොඩ්ඩක් මේක පේන විදිහ තව ටිකක් ලස්සන වෙනවා. දැන් බලන්න කලර් එක ගොඩක් වෙනස් වුණානේ. ඊට පස්සේ ෆයිල් ගිහිල්ලා export ගිහිල්ලා export as ගිහිල්ලා මෙන්න මේක quality එක මෙතන high දෙනවා මම දීලා export ගිහිල්ලා මෙතන folder එකක් මම හදා ගන්නම් social media post කියලා. ඒක ඇතුලේ name එකක් දීලා මම මේක save කරගන්නවා. JPG එකක් විදිහට තමයි save කරගත්තේ. මේක මම save as ගිහිල්ලා ආයෙ මේ folder එක ඇතුලේ post කියලා PSD එකක් විදිහට අනිවාර්යයෙන්ම save කරගන්න. මෙන්න මෙතන PSD විදිහට. මොකද මේකේ වෙනස්කමක් කරලා ඕනි කියලා client කෙනෙක් ඉල්ලුවොත් වෙනස්කමක් කරලා දෙන්න තියෙන්න ඕනේ. දැන් ඒක save කරගන්නවා. ඊට පස්සේ මේක okay කරනවා. මේක මං close කරනවා. හරි දැන් අපි බලමු අර හදපු post එක කොහොමද අපිට බලන්න පුළුවන් කියලා. දැන් මේ තියෙන්නේ ඒ හදපු folder එක සහ ඒකේ post එක. මෙන්න මේක double click කරපුවාම මේ විදිහට තමයි post එක තියෙන්නේ. දැන් බලන්න. ඕක තමයි post එක. සරලවම design කරන්න පුළුවන් post එකක් ඔය. මේ වගේ එකක් ඉතින් අපිට Facebook එකේ වගේ දාලා advertisement එකක් run කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ post එකක් design කරන්න රුපියල් 800ක් 1000ක් 1500ක් 2000ක් විතර ගන්න අයත් ඉන්නවා. ඒක එක එක්කෙනාගේ අත්දැකීම් සහ එයාලගේ තියෙන හැකියාවන් මත තමයි ඉතින් මේ මිල තීරණය වෙන්නේ. දැන් බලන්න මේ වගේ post එකක් හදන්න කොච්චර පහසුයිද මේ. දැන් අපිට AI ටෙක්නොලොජිස් පාවිච්චි කරලා නැත්නම් AI tools පාවිච්චි කරලා මෙන්න මේ වගේ එක එක elements එහෙම හදාගන්න පුළුවන්. හැබැයි ඔයා හිතන්න මේ වගේ post එකක් පුළුවන් වෙයිද AI එකකින් හදාගන්න? ඉතින් තාම මෙහෙම හදන්න බෑ. මේ වගේ එක එක fonts වර්ග select කරන්න බෑ. අපිට ඕන විදිහට මේක customize කරගන්න බෑ. එහෙම බෑ. කොච්චර AI tools තිබුණත් අපි අනිවාර්යයෙන්ම human නැත්නම් මේ මිනිස්සෙක් මේ ඩිසයින් එකට මූලික වෙන්න ඕනේ. කියන්නේ අපිට මේ වගේ ඩිසයින් එකක් තාමත් AI වගේ ටෙක්නොලොජි එකකින් හදාගන්න බෑ. එක එක්කෙනා එක එක විදිහට හදනවා ඇති. නමුත් මේ වගේවා තාමත් කරගන්න බෑ. ඉතින් ඒක ඉදිරියටත් එහෙම තමයි. පර්ෆෙක්ට් විදිහට ඩිසයින් එක කරගන්න බෑ. ඉතින් මම කියන්නේ මේට වඩා හොඳට ඩිසයින් කරන්න ඕන තරම් ඇති කට්ටිය. ඉතින් කැමති අයට කැමති විදිහට මෙන්න මේකෙන්
මොන හරි දෙයක් ඉගෙන ගන්න තිබ්බනම් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉස්සරහට වැටික් කරගෙන යන්න පුළුවන්. ඔහොම තමයි අද මේ ටියුටෝරියල් එක මට ඔයාලට අරන් එන්න ඕන උනේ. ඉතින් අපි මේ වගේම හොඳ වීඩියෝස් වලින් ඉස්සරහට හම්බෙමු. ඔයාලට මගේ channel එක subscribe කරලා තියාගන්න පුළුවන්. මේ වගේ ලස්සන වැදගත් වටිනා වීඩියෝස් හැමදාම බලන්න ඕන නම් ඒ වගේම තමයි bell icon එක click කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලට ඒක බලන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වීඩියෝ එක like කරන්න, share කරන්න, දන්නේ නැති අයට ඉන්නව නම් බලලා මේ මොන හරි දෙයක් ඉගෙන ගන්න. අපි මේ වගේ තව වීඩියෝ එකකින් හම්බෙමු. සියලුම දෙනාට ජය වේවා.